අපි හැමෝගෙම ජීවිතවල යම් යම් චක්‍ර තියෙනෝ නේද? සමහර වෙලාවට අපි ඒවට කොටු වෙලා වගේ දැනෙනවා. මේකෙන් නම් කවදාවත් ගැලවෙන්න බැරි වෙයි කියලාත් හිතෙනවා. ඒත් හැම දාමයකටම අවසානයක් තියෙනවා. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ අන්නේ නිමක් නෑ වගේ පේන දාමේ බිඳලා දාන හැටි ගැනයි. ඉතින් අපි මුලින් වහන්න ඕන ප්‍රශ්නේ තමයි මේක. ජීවිතය කියන්නේ එකකට එකක් සම්බන්ධ වෙච්ච හේතු දාමයක් නම් ඇත්තටම අපිට කවදා හරි මේකෙන් ගැලවෙන්න පුළුවන්ද? මේ සංසාර චක්‍රය බින්දින්න ඇත්තටම ක්‍රමයක් තියනවාද? ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ එතන. මේකට තමයි දුක්ඛ චක්‍රය නැත්නම් සංසාර චක්‍රය කියලා කියන්නේ. නිකමට හිතන්න එක දෙයක් තව දෙයකට හේතු වෙනවා. ඒකෙන් තව දෙයකට හරියට දම්වැලක් වගේ. අපි නොදැනුවත්වම මේ දුක හදන චක්‍රයකට අහුවෙලා ඉන්නේ. හොඳයි එහෙනම් කොහොමද මේකෙන් ගැලවෙන්නේ විසඳුම මොකක්ද? දැන් මේ දම්වැල මැදින් කඩලා වැඩක් නැහැ. අපි හොයාගන්නම ඕන මේ මුළු දාමේම පටන් ගන්න තැන. ඒ කියන්නේ අර පළවෙනිම පුරුක. හැම දෙයකටම මුල. මෙන්න මේක තමයි වැදගත්ම දේ. යම් ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඵලයක් නවත්තන්න ඕන නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඒකට හේතුව නවත්තන එක. හරිම සරලයි නේද? හේතුව නැතිනම් ඵලයක් ඇති වෙන්න විදියක් නැහනේ. එහෙනම් මොකද්ද මේ මූලිකම හේතුව? ඒකට තමයි කියන්නේ අවිද්‍යාව කියලා. සරලවම කිව්වොත් අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදැනීම. යථාර්ථය ගැන තියෙන මූලික වැරදි වැටහීමක්. මේ මුළු දුක් දායමේම පටන් ගන්නෙත් ඒකට ශක්තිය ලැබෙන්නෙත් අන්නේ අවිද්‍යාව කියන පළවෙනිම පුරුකෙන් තමයි. මේක කොච්චර බලවත් කාරණයක්ද කියනවනා මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා සංසාර චක්‍රයේ සිඳලා දුකෙන් මිදෙන්න ඕන කෙනෙක්ට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි අවිද්‍යාව නැති කරන එක. ඒ කියන්නේ වෙන කිසි දෙයක් නෙවෙයි අර පළවෙනි පුරුක ගලවලා දාන්න එක. හරි. එහෙනම් කොහොමද අපි මේ අවිද්‍යාව නැති කරන්නේ? ඒකට තියෙන එකම බෙහෙත තමයි ප්‍රඥාව. යථාර්ථය හරියටම දකින්න නුවණ. අපි ප්‍රඥාව වඩනකොට අවිද්‍යාව කියන අඳුර හරියට ඉබේම නැති වෙලා යනවා වගේ. හරි. දැන් තමයි හොඳම හරිය. හිතන්නකෝ අපි අර පළවෙනි පුරුක කියන්නේ අවිද්‍යාව ප්‍රඥාවෙන් අයින් කළා කියලා. එතකොට මොකද වෙන්නේ? මුළු දම්වැලම අනිත් පැත්තට ලිහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. මේක හරියට ඩොමිනෝ ටිකක් අනිත් පැත්තට වැටෙනවා වගේ. බලන්න අවිද්‍යාව. ඒ කියන්නේ නොදැනීම නැති වුණාම ඒ නිසා හැදෙන සිතුවිලි ක්‍රියා ඒ කියන්නේ සංස්කාර හැදෙන්නේ නැහැ. සංස්කාර නැති වුණාම ඒ මත පදනම් වෙන විඥානය හැදෙන්නේ නැහැ. ඔය විදිහට එක පුරුකස් නැති වෙනකොට ඊළඟ එක තිබේම නැති වෙලා. අන්තිමටම මේ මුළු දුක් ගොඩම සම්පූර්ණ දුක්ඛස්කන්ධයම නිරුද්ධ වෙලා යනවා. ඉතින් මේ මුළු දම්වැලම නිරුද්ධ වුණාම මේ චක්‍රයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණාම ලැබෙන දේට තමයි අපි නිවන කියලා කියන්නේ. අපි බලමු මොකද්ද මේ නිවන කියන්නේ කියලා. නිවන කියන එකට දෙන සරල මාර්ථකතනයක් තමයි නැවත නූපදීම. ඒ කියන්නේ හේතු නැති කරපු නිසා ඵල ඇතිවීමක් නැහැ. මේ හේතුඵල දාමයේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එකෙන් ලැබෙන ඒ උතුම්ම නිදහස, ඒ පරම විමුක්තිය තමයි නිවන. හැබැයි මෙන්න මේක හරියට තේරුම් ගන්න ඕන. නිවන කියන්නේ අහසේ තියෙන මොකක් හරි තැනක්වත් දිව්‍ය ලෝකයක්වත් නෙවෙයි. ඒ වගේම ඒක කිසිම දෙයක් නැති හිස් බවක්කුත් නෙවෙයි. නිවන කියන්නේ හේතුන්ගෙන් හට නොගත් දෙයක්, අසංකත දෙයක්. රාගය, ద్వේෂය, මෝහය කියන ගිනි සම්පූර්ණයෙන්ම නිවිලා ගියාම ඇතිවෙන කිසිම හේතුවක් මත රඳා නොපවතින පරම ශාන්තියක්. මේක තව ටිකක් ලේසියෙන් තේරුම් ගන්න අපි හරිම සරල උපමාවක් ගමු. එතකොට මේ Nirodha කියන එක හොඳටම පැහැදිලි වෙයි. හිතන්නකෝ තෙල් පහනක් ගැන. සාමාන්‍ය තෙල් පහනක්. ඒකේ ගිනි දැල්ලක් තියෙනවා. ඒකට ඉන්ධන විදිහට තෙල් තියෙනවා. දැන් මේක අපේ කතාවට සම්බන්ධ කරගමු. අර පහනේ තියෙන ගිනි දැල්ල තමයි අපේ දුක්ින්න. ඒ ගින්න දිගටම පත්තු වෙන්න හේතුව. ඒ කියන්නේ තෙල් තමයි අවිද්‍යාවයි තණ්හාවයි කියන ඉන්ධන. දැන් හිතන්න අපි තවදුරටත් ඒ පහනට තෙල් දාන එක නැවැත්තුවා කියලා. මොකද වෙන්නේ? ටික වෙලාවකින් තියෙන තෙල් ටික ඉවර වුණාම අර ගිනි දැල්ලට පවතින ඉන්ධන නැති නිසා ඒක ඉබේම නිවිලා යනවා. අපි ඒක නිවන්න මහන්සි වෙන්න ඕනේ නෑ නේද? අන්න ඒක තමයි Nirodha කියන්නේ. අපි අවිද්‍යාවයි තණ්හාවයි කියන ඉන්ධන දාන එක නැවැත්තුවම අර දුක්ින්නට පවතින හේතුවක් නෑ. ඉතින් ඒකත් ඉබේම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේ මුළු කතාවේම සාරාංශය එක වාක්‍යයකින් කියනවා නම් ඒ තමයි මේ අවිද්‍යාව නිරුද්ධ කරන එකම තමයි දුක නිරුද්ධ කරන්න තියෙන එකම පාර.
මූල හේතුව නැති කළොත් මුළු දුක් දාමේම නිරුද්ධ වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න මෙහෙම ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මේ නොනවත්වාම ඇවිලෙන දුක් ගින්නන්ට ඉන්ධන දාන එක නවත්තලා ඒකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණාම දැනිනේ උතුම් ශාන්තිය, ඒ විමුක්තිය. ඇත්තටම කොහොම එකක් වෙන්නේ නැත්ද?